ආයිබුවන්. ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි නීති ක්ෂේත්‍රයට ඇතුල් වෙන එක. ඉතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, ඒ කියන්නේ OUSL එක පිරිනමන නීති උපාධිය ගැන තමයි අපි අද මේ විස්තරය ගෙන එන්නේ. බලමු මේකේ ඒ හීනයක යන පාරක් වේද කියලා. හරි මෙන්න බලන්න මේ තියෙන්නේ 2025-2026 අධ්‍යයන වර්ෂයට අදාළ නිල විස්තර පත්‍රිකාව. ඉතින් අපි කියන හැම දෙයක්ම 100%ක්ම නිවැරදි. මොකද අපි සම්පූර්ණ පැහැදිලි කිරීමම පදනම් වෙන්නේ මේ නිල ලියවිල්ල මත. නීතිඥයෙක් වෙන්න ලොකු ආසාවක් තියෙනවා. හැබැයි රැකියාව කරන ගමන් එමත් නැත්නම් වෙනත් වැඩ කටයුතුත් එක්ක ඉගෙන ගන්න නම්‍යශීලී ක්‍රමයක් හොයන කෙනෙක්ට මේක නියම විසඳුමක් වෙන්න පුරුවන්. එහෙනම් මේ තමයි ඒකට තියෙන මාවත. අපි දැන් බලමු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යයෙක් වෙන ගමන කොහොමද පටන් ගන්නෙ මොනවද කරන්න ඕනේ කියලා. හොඳයි මුලින්ම අපි බලමු ඇයි මේ OUSL එකෙන්ම නීති උපාධිය කරන්න ඕනේ? මොකක්ද මේකේ තියෙන විශේෂ වාසිය? මේකේ තියෙන ලොකුම දේ තමයි ලංකාවේ විවෘත හා දුරස්ත ඉගෙනුම් ක්‍රමය. ඒ කියන්නේ ODL ක්‍රමයට තියෙන එකම නීතිවේදී උපාධිය මේක වීම. ඒ කියන්නේ වයස 8ට වැඩි ඕනම කෙනෙක් කොහේ හිටියත් ඕනම වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ පිළිගැනීම. වෙන ඕනම රජයේ විශ්වවිද්‍යාලයක උපාධියකට තියෙන පිළිගැනීමම මේ උපාධියටත් තියෙනවා. ඒක හරිම වැදගත්. හරි. එහෙනම් පළවෙනි කඩුල්ල මොකද්ද? ඒ තමයි සුදුසුකම්. බලමු මේකට අයදුම් කරන්න මොනවද ඕන වෙන්නේ කියලා. ඇත්තටම ඇතුල් වෙන්න ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපි එකින් එක බලමු. එකක් තමයි A levels. එක පාරින් විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕන. පරණ විෂය නිර්දේශයෙන් නම් 4ක්. හරි. ඒක නැත්නම් දෙවනි ක්‍රමය තමයි විවෘත විශ්වවිද්‍යාලයේම වෙන පාඨමාලාවක් කරලා SLQF level 2 හෝ ඊට වඩා ක්‍රෙඩිට්ස් 30ක් සම්පූර්ණ කරලා තියෙන එක. තුන්වැනි ක්‍රමය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව පිළිගන්න වෙනත් සමාන සුදුසුකමක්. ඊට අමතරව තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි දැනටමත් නීතිඥවරයෙක් නම් තෝරාගැනීමේ පරීක්ෂණයක් නැතුවම කෙලින්ම 4 වෙනි මට්ටමට ඇතුල් වෙන්න පුළුවන්. හැබැයි මෙතන මතක තියාගන්න ඕන හරිම වැදගත් දෙයක් තියෙනවා. උසස් පෙළ නැතුව වෙනත් සුදුසුකමක් ඉදිරිපත් කළොත් ඒක පිළිගන්නවද නැද්ද කියලා අන්තිම තීරණය ගන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ සනාතන සභාව විතරමයි. ඒ බලය තියන්නේ එයාලට. හරි. සුදුසුකම් තිබුණත් වැඩේ ඉවර නෑ. ඊළඟට එනවා ලොකුම අභියෝගය. ඒ තමයි තෝරාගැනීමේ පරීක්ෂණය. මේක තමයි ගොඩක් දෙනෙක්ට තීරණාත්මක වෙන්නේ. අපි බලමු මේක මොන වගේද කියලා. මෙන්න මේ දිනය දින දර්ශනේ ලුකුවට රවුම් කරලා තියාගන්න. 2026 පෙබරවාරි 8. ඔන්න ඔය දවසට තමයි තෝරාගැනීමේ පරීක්ෂණය තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණයට ප්‍රශ්නපත්‍ර 4ක් තියෙනවා. සාමාන්‍ය බුද්ධිය, සාමාන්‍ය දැනීම, අවබෝධය සහ ඉංග්‍රීසි. හැම පත්‍රයකටම ලකුණු 100යි, වේලාව පැයයි. හැබැයි මෙතන තමයි වැදගත්ම දේ. තේරෙන්න නම් මේ හැම පත්‍රයකටම දීලා තියෙන අර අවම ලකුණු සීමාව, ඒ කියන්නේ threshold mark එක අනිවාර්යයෙන්ම පහු කරන්න ඕන. එකක් අසමත් වුණොත් මුළු පරීක්ෂණයම අසමත්. හිතන තරම් ලේසි නෑ. මොකද තරංගය හරිම වැඩි. හැම ප්‍රාදේශීය මධ්‍යස්ථානයකටම බඳවා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් සීමා කරලා තියෙන්නේ. බලන්නකෝ කොළඹට 200යි, නෝරට 120යි, මාතර යාපනය වගේ පැතිවලට 75යි. ඒ කියන්නේ හොඳටම ලකුණු ගන්න වෙනවා. හොඳයි. ඔන්න අපි ඇතුල් වීමේ විභාගය ගැන කතා කළා. හිතමු දැන් තේරුණා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? නීති ශිෂ්‍යයෙක් විදිහට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? අපි ඒ පැත්තට හැරෙමු. මේක අවුරුදු 4ක ගෞරව උපාධියක්. උපාධිය සම්පූර්ණ කරන්න නම් ක්‍රෙඩිට්ස් 120ක් අවසන් කරන්න ඕන. ඉන් මේ අවුරුදු 4 ඇතුළත හරිම රසවත් විෂය පරාසයක් ආවරණය වෙනවා බලන්නකෝ. 3 වෙනි මට්ටමේදී නීති පද්ධතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය වගේ මූලික දේවල් වලින් පටන් ගන්නවා. ඊට පස්සේ 4 වෙනි මට්ටමට එනකොට අපරාධ නීතිය, ගිවිසුම් නීතිය වගේ ගැඹුරු විෂයන්ට යනවා. 5 වෙනි මට්ටමේදී ජාත්‍යන්තර නීතිය, මානව හිමිකම් වගේ දේවල් ඉගෙන ගන්නවා. අන්තිමට 6 වෙනි මට්ටමේදී නීති විද්‍යාව වගේ විෂයන් එකම තමන්ගේම පරිශ්‍රණයක්, ඒ කියන්නේ නිබන්ධනයක් කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒක නියම ගමනක්. හරි. අපි සුදුසුකම් බැලුවා, විභාගය ගැන බැලුවා, ඉගෙන ගන්න දේවල් ගැනත් බැලුවා. දැන් එන්නේ අන්තිම සහ ප්‍රායෝගිකම කොටස. ඒ තමයි කොහොමද මේකට ඔන්ලයින් අයදුම් කරන්න කියන එක. හරිම සරලයි. මුලින්ම www.ou.ac.lk කියන වෙබ් අඩවියට යන්න. ගියාම මුලින්ම කරන්න තියෙන්නේ තමන්ගේ ජංගම දුරකථන අංකය දීලා දුරකථනයට එන OTP අංකය ඇතුළත් කරලා ඒක තහවුරු කරගන්න එක.
ඊළඟට එන්නේ හරිම වැදගත් තැනක්. මෙතනදී හරිම පරිස්සමෙන් Tamanට අදාළ අධ්‍යාපන සුදුසුකම තෝරන්න ඕන. ඒ කියන්නේ උසස් පෙළද වෙනත් සුදුසුකමක්ද එහෙම නැත්නම් නීතිඥවරයෙක් විදිහටද ඇතුල් වෙන්න කියලා හරියටම තෝරන්න. ඊට පස්සේ තියෙන්නේ Tamanගේ පෞද්ගලික විස්තර ටික පුරවන්න. මෙතනදී පොඩි දෙයක් තියෙනවා මතක තියාගන්න. Taman පදිංචි දිස්ත්‍රික්කයේ තේරුවාම ප්‍රාදේශීය මධ්‍යස්ථානීය ස්වයංක්‍රීයවම තෝරා ගැනීමනවා. ඒක වෙනස් කරන්න බෑ. හරි. දැන් ඔක්කොම පිරවුවට පස්සේ ගිවන්න කලින් අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් සමරි එක. ඒ කියන්නේ පුරවපු විස්තර ටිකේ සාරාංශය ආයෙත් සැරයක් හොඳටම බලන්න. මොකද වැරද්දක් වුණොත් හදන්න අමාරුයි. ඒ නිසා හැමදේම හරිද කියලා දෙපාරක් බලන එක ගොඩක් වැදගත්. හොඳයි. ඔක්කොම හරිනම් අන්තිම පියවර තමයි ගෙවීම් කරන එක. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔන්ලයින්ම කාඩ් එකෙන් ගෙවන එක. එහෙම නැත්නම් ළඟම තියෙන ප්‍රාදේශීය මධ්‍යස්ථානයකට හරි අධ්‍යයන මධ්‍යස්ථානයකට හරි ගිහින් මුදලින් ගෙවන්නත් පුළුවන්. එහෙනම් අපි මේ කතා කරපු සම්පූර්ණ ක්‍රියාවලියම සරල පියවර තුනකට ගොනු කරගමු. 1. තමන්ගේ සුදුසුකම් තියෙනවද කියලා හරියටම තහවුරු කරගන්න. 2. 2026 පෙබ්‍රවාරි 8 වෙනිදා මතක තියාගෙන අර ප්‍රශ්න පත්‍ර 4ට හොඳට සූදානම් වෙන්න. 3. අවශ්‍ය හැම තොරතුරක්ම ලෑස්ති කරගෙන નિયમિત දිනට කලින් ඔන්ලයින් අයදුම් කරන්න. ඉතින් නීතිය කියන ලෝකයට ඇතුල් වෙන්න ඒ ගමන පටන් ගන්න සූදානම්ද? එනම් තවත් පරක්කු වෙන්න එපා. www.ou.ac.lk වෙබ් අඩවියට ගිහින් අදම පළවෙනි පියවර තබන්න.